ආයුබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ. ඔන්න අද දර්ශනී ටීචර් ඔයාලව ලස්සන කැලෑවකට කැන්දන් යන්නයි හදන්නේ. ඒ කැලෑවේ හරිම හුරු බුහුටි පුංචි වටු කුරුල්ලෝ රෑනක් ජීවත් වුණා. මේ කුරුල්ලෝ හරිම සමගි. කවදාවත් රණ්ඩු වුණේ නැහැ. උදේ පාන්දරම රන්වන් පාට ඉරේලිය වැටෙද්දි හැමෝම එකතු වෙලා බිම වැටිලා තියෙන රසම රස ධාන්‍යයට සන්තෝෂයෙන් අහුලලා කනවා. චිප් 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 ගාමින් සින්දු කියනවා. බලන්නකෝ ඒගොල්ලෝ ඉන්නේ ලස්සන. අනේ එක් දවසක් මේ යාළුවෝරල කෑම කකා ඉන්නකොට පඳුරක් අස්සෙන් හොරෙන්ම ආවා නපුරු වැද්දෙක්. වටුවන්ට හිතා ගන්නවත් ලැබුණේ නැහැ. වැද්දා එක පාරටම දෝස් ගාලා ලොකු දෙලක් ඔවුන් උඩට දැම්මා. "ඔයි දැන් වටුවන් දෙලේ අස්සේ හිර වෙලා. අනේ අපිට බේරෙන්න බැහැනේ" කියලා හැමෝම බය වෙලා අඬමින් තටු ගහන්න ගත්තා. ඔන්න ඒ වෙලාවේ වටුවන් දෙලේ හිටපු නායක කුරුල්ලා අනිත් අයව ශක්තිමත් කරමින් "පොඩ්ඩක්වත් බය වෙන්න එපා යාළුවනේ. අපි හැමෝම එකතු වුණොත් මේ කරදරෙන් බේරෙන්න පුළුවන්. මම 1 2 3 කියද්දිම අපි හැමෝම එකපාරටම අපේ පියාපත් හයියෙන් ගහලා මේ දලත් එක්කම අහසට පියාඹමු" කියලා. ඔන්න එහෙම කිව්වට පස්සේ දුවේ පුතේ නායකයා කිව්වා වගේම 1 2 3 කියනකොටම හැම වටුවෙක්ම තමන්ගේ තටු සටපට ගාලා එක පාරටම ඉහළට ගැහුවා. පුදුමයි. අන්න බලන්න වටුවන් රැළ අර ලොකු දැලත් කර තියාගෙන සූස් ගාලා අහසට පියාඹලා ගියා. වැද්ද පුදුම වෙලා කට ඇරන් බලාගෙන හිටියා. අයියෝ මගේ දැල කෝ කියලා වැද්දාට කර කියාගන්න දෙයක් නැති වුණා. ඈත ආරක්ෂිත තැනකට පියාඹලා ගිය වටුවන් රැළ බිමක වැතිරුණා. එතන හිටියා පුංචි මීයෝ රැළක්. මීයන් ටික කිරි ගාලා තමන්ගේ තියුණු දත් වලින් දැල ඉක්මනටම කපලා දැම්මා. ඔන්න වටුවන් රැළ සදහටම නිදහස් වුණා. ඉතින් මගේ පුතාලට තේරුණාද වටුවන් රැළ බේරුණේ කොහොමද කියලා? ඔවුන් හැමෝම එකමුතු වුණ නිසා නේද? ඔව් මගේ පුතේ. ඒකයි හැමෝම කියන්නේ සමගිය බලය වේ කියලා. අපි හැමෝම එකතු වෙලා වැඩ කළොත් ඕනම අමාරු දෙයක් ජය ගන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන ආදර්ශමත් කතන්දරයක් නේද පුතේ? ඔයාලත් හැමදාම හැමෝම එක්ක සමගියෙන් ඉන්න ඕන. ඒකත් හිතේ තියාගෙන මේ මගේ ලස්සන කතන්දර හැමදාම අහන්න අපේ ස්ටෝරි ටයිම් විත් දර්ශනී ටීචර් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ටීචර් ගොඩාක් ආදරේ. සුබ දවසක් වේවා.